අයිබෝවන් මේ දවස්වල ආණ්ඩුව හොඳ විහිළුවක් කරගෙන යනවා. ඒ තමයි ආණ්ඩුවට මේ වෙනකොට රටේ ආර්ථිකය හදාගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙනකොට රටේ ප්‍රවාහන සේවය එහෙම නැත්නම් ලංගම බස් රජයට අයිති ලංගම ප්‍රවාහන සේවයේ මේ වෙනකොට ඩිපෝ 80කට ආසන්න ප්‍රමාණයකට ඒ සේවකයන්ට පඩි නඩි ගෙවලා නැහැ කියලා පොතක් මේ දවස්වල සමාජගත වෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය දවසින් දවස කඩා වැටෙනකොට අනුර කුමාර ජනාධිපතිට සිද්ධ වෙනවා මේ ආණ්ඩුව අල්ලගන්න ඕන නම් තවදුරටත් යම් යම් ක්‍රම උපායන් අනුගමනය කරන්න. ඔයාලා දැක්කා ඊයේ වෙනකොට යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්ත කියලා පොතක් ගියා. ඒකෙන් බහුතරයක් සමාජ මාධ්‍යයේ දේශපාලන වහල්ලු එහෙම නැත්නම් හෙන්ජයියෝ ඒකට හරියට සතුටු වුණා. පෝස්ට් දැම්මා, වීඩියෝ දැම්මා. දාලා විනාඩි පැය දෙකක් තුනක් යද්දි යෝෂිතට ඇප කියලා තමයි ආරංචිය නැවත ආවේ. ඔන්න අනිත් පැත්තෙන් විපක්ෂයෙන් පටන් ගත්තා අර ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියන්ට දොස් නගන්න. ඔහොම තමයි අපේ රටේ දේශපාලනය අද එහාට මෙහාට දෝල් වෙවි යන්නේ. දෙපැත්තම සතුටු වෙනවා. ওই දෙපැත්තක් ওই චූටි බහුතරයක් දෙපැත්තේ සතුටු වෙනකොට රටේ බහුතරයක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නෙක ඉන්නවා. බඩු මිල දවසින් දවස වැඩි වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න විදියක් නැහැ. මොකද ජනාධිපතිවරයා මැතිවරණයේ සමයේදීම කිව්වා ඉස්කෝල උපකරණ සියලුම බදු වලින් අයින් කරනවා කියලා. අද එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම තමයි බලය ගත්තේ. ඉතින් අද වෙනකොට දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න ගෙදරක අධ්‍යාපනය ලබන එදිනෙදා ජීවත් වෙන කුලී වැඩක් කරන එහෙම නැත්නම් රස්සාවක් කරන පෞද්ගලික අංශයක වෙන්න පුළුවන්, රාජ්‍ය අංශයක වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයක බහුතරයක් ඉන්න අපේ රටේ. ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? අර දෙපැත්තට වෙලාර චූර්ණයක් ගන්න පිටසක් ඉනව නේද? උන්ට ඒව ගාණක් නැහැ. සමහර උන් විපක්ෂයේ මුදල් ගෙවනවා. සමහරුන්ට ආණ්ඩුවේ මුදල් ගෙවනවා. විවිධ ක්‍රමයකට මුදල් එකතු කරන මිනිස්සු ඉන්නවා. ඒ රටට ආදරේ මිනිස්සු නෙවෙයි. එතන ඉන්නේ. ඒ ඉන්නේ එදිනදා ජීවත් වෙන උන් ටිකක්. කාට හරි ඔය මුඩක් අල්ලලා කාට හරි ගොට්ටක් අල්ලලා ජීවත් වෙන පිරිසක්. අවංකවම රට ආදරේ මිනිස්සු නම් මේ ආණ්ඩුව මේ වෙනකොට මේ රටේ අපේ රටේ ආර්ථිකයට මොකද කරලා තියෙන්නේ? ආර්ථිකය දියුණු වෙනවා නම් ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් එහෙනම් අපේ රටේ ඩොලර් එක අඩු වෙන්න ඕන. එහෙමයක් වෙලා නැහැ නේ. අපි ඩොලර් එක අපි අඩු කරගන්න ඕන. අපි ඩොලර් අඩු කරගත්තොත් තමයි අපේ රටේ ආර්ථිකයෙන් ශක්තිමත් කියලා අපිට පිළිගන්න පුළුවන්. එහෙම එකක් නැහැ. රටේ දවසින් දවස කඩා වැටෙනවා. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපති කරනකොට උඹලා කිසිම දෙයක් නොදන්නා මිනිස්සෙක් මේ රටේ ජනාධිපති කළා. උඹලා ලොකු පරිප්පුවක් කනවා. ඒකට මම ඒකටත් විරුද්ධ වෙදාකත් පෙනී හිටියේ. ඒ මොකද ඒ මිනිස්සයාට කිසිම දැනුමක් නැහැ දේශපාලන සම්බන්ධව. කාගේ හරි කීම්හට වැඩ කරන මිසක් පර්ණතකමක් දේශපාලන දැනුමක් නැහැ. ඔහුට තියෙනවා ආරක්ෂාව සම්බන්ධ දැනුමක්. ඒකේ විවාදයක් නැහැ. හරි. හැබැයි මේ වෙනකොට දික්කස් මුණාටු ඇවිල්ලා මාස ලක්ෂ 50යි ගෑයිටම කියන කෝටියයි කිව්වා. හැබැයි මම දැක්කර මිනිස්සු තාම බැලපත්වල ඉන්න. ඉතින් මොකද හිතෙන්නේ ඒක? ඉන්න තැනක් නැහැ. තාමත් කූඩාරම් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒවා ගැන කවුරුත් එළියට දාන්නේ නැහැ. ඒවා ගම් වලට ගිහුවම තේරෙනවා. ඔයාලගේ ගම් වල එහෙම දේවල් නැත්තම් ඔයාලා මේ පැති වල ජීවත් වෙනවා නම් බොරුණ හොයලා බලන්න. දැන් පට්ට දුකක් ඇත්ත කතා කරන්නේ. අන්දල මෙච්චර රැවටිලා ගියා. අඩුමතරමින් මෙච්චර ජනතාවට ආදින අපි ඇත්ත කතා කරනවා. ඡන්දෙත් දීලා. අපි හැමදාම කතා කරේ පක්ෂයක් බදාගෙන පක්ෂේ දිනවල පක්ෂය ආරක්ෂා කරන්නේ. රටේ මිනිස්සු ගැන හිතන්නේ. මම විදේශ රටක ඉන්නේ. මගේ දෙමව්පියෝ මගේ දරුවෝ කාලා බිලා ඉන්න අපිට කුඹුරු පිටි තියෙනවා. මගේ පවුල සත්‍යවත් වුණා
මම සතුටු වෙන්නේ. හැබැයි දැන් සැබෑවම මගේ හිතලා අල්ලපු ගෙදර තියෙන අනුර මිනිස්සයා කියන්නේ ජෝකර් බඩගිනි කෙනෙක් හිටපු කියලානේ. කෙනා. කයියේ විතරයි ඊට එහා පැත්තේ මිනිස්සයා පචයි. කයියයි කුලි වැඩ පචයි. කරන මිනිස්සයා ටොම් පචනේ. ජීවත් වෙන්න අමාරු මොකද කරන්නේ? ආන් අරු හිඟා කනවා අන්න අරුට කෙලවිලා කියලා මම හොඳින් ඉන්නවා කියන එකද? එහෙම වෙන්න එපා. මේ රටක් ගොඩ යනවා නම් අපි හැමෝටම ගොඩ යන්න ඕන. හරිද? එහෙම කුහක වෙන්න එපා කිසිම දවසක. දේශපාලන පක්ෂ රකින්න එපා. දේශපාලන පරිණතභාවයක් තියෙන රටක් ගොඩ ගන්න පුළුවන් නායකයෙක් තෝරගන්න. හරි? ඒක 2022 ඔප්පු කරලා පෙන්නවා. හැබැයි කිව්වේ මොකද්ද? රනිල් රාජපක්ෂ කිව්වා. අනුර කුමාර මේ වෙනකොට මේ රටේ ජනාධිපති හිටියේ නැත්තම් මේ වීඩියෝ එක මට දාන්න සිද්ධ වෙන්නේ නැහැ මේ විදියට. එහෙනම් අපේ රටේ අර නාය ගිහිල්ලා අර වගේ විනාශයක් වෙන්නෙත් නැහැ. ඒ මොකද ඒ දිත්තා සුළි කුණාටෝ එනවා කියලා සතියකටත් කලින් දැනුම් දීලා තියෙනවා. මෙහෙම විනාශයක් එනවා. ඒක ලෝකෙන් දැනුම් දීලා තියෙනවා. මෙහෙම මේ ප්‍රශ්නයක් තියෙනවා. 7-5කට ගණන් ගත්තේ නැහැ. ඒ මිනිස්සු ටික මැරෙන්න ඉඩ හැරියා. හරිද? අපි දන්නවා වහින කාලෙට වතුර වැඩි වෙනකොට ඔය ඩෑම් වල ඔය ජලාශවල වතුර නිකුත් කරනවා. එයාලා දන්නවා. හැබැයි මුන්ට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ, තේරුමක් නැහැ. අර රිලවට කණ්ණාඩි අහුණා වගේ තමයි මේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ. ඔයාලා දැක්කනේ අර ඇමතිවරයෙක් ඉන්දියාවට කොහරි ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරලා චොර වුණා. දැන් ඒ චොර වෙන්නේ රටේ ඒ කවුද අනිල් ජයසිංහද කවුද නේද? ඒ ඇමතිවරයා. දැන් ඌගේ අනිල් ජයසිංහ කියලාද ඌ චොර වුණේ? නෑ. රටේ ඇමතිවරයෙක් විදිහට තමයි ඔය චොර වුණේ. බැරි ඉංග්‍රීසි කතා කරන්න ගියපුවාම චොර වෙන්නේ, කැත වෙන්නේ රටේ නම. නැතුව අනිල් ජයසිංහගේ නම නෙවෙයි. හරිද? එව්ව වහගෙන කරගෙන මේ රට කඩා වැටෙනකම් කඩා වැටෙන තැනට වැඩ කරන කාලකන්ණි පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් මම කියනවා හැම වෙලේම තමන්ගේ දේශපාලන පක්ෂය මොකක් වුණත් හරි වැරද්ද තේරුම් ගන්න ජීවත් වෙන්න. හරි දෙයට හරි කියන්න. වැරදි දෙයට වැරදි කියන්න. මේ වෙනකොට IMF සංවිධානයෙන් කියලා තියෙන ඩොලර් බිලියන ගාණක් අතුරුදහන් කියලා. හරිද? අතුරුදහන් වුණේ කොහාටද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ අතුරුදහන් වෙලා තියෙන්නේ අපි ඔයාලගේ මුදල්. හරි? එලා හිතන්න එපා මේ රට කවුරුත් දියුණු කරයි කියලා. මොකද අපි දියුණු වුණොත් තමයි අපි හිතලා මතලා හරියට තීරණයක් ගත්තොත් තමයි අපේ රට දියුණු කරගන්න පුළුවන්. නැත්නම් එක එක පක්ෂ වලට වහල් වෙලා හැම එකම පෝසත් කරවලා අපිට වෙන්නේ හැමදාම රටවල් වල වළං හොදන්න ස්ටිඩින් කරකවන්න තමයි. ඕක තමයි ඇත්ත කතාව. ඒ හින්දා හැම වෙලෙම මතක තියාගන්න අංක 1 රට. පක්ෂ අපට දාලා නැහැ. හරිද? අපේ රට ගැලපෙන අපිට මිනිස්සෙක් ඉන්නවනම් තෝරගන්න. රැල්ලට යන්න එපා. දැන් පච කියලා මොකද්ද මේ රටේ වෙච්ච සුගතිය? ඔයාලා පොඩ්ඩක් බලන්න. මේ අනුර කුමාර කියන චරිතයේ රටේ ජනාධිපතිතුමා පස්සේ අපේ රටේ 2025 වර්ෂයේ මොනතරම් මරණ කන්දරාවක් වුණාද කියලා. පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. ඒ රටේ නායකයාගේ හොඳකම තමයි ඒ වගේ පෙන්නුම් දෙන්නේ. ඒවා සුභාවදාමි මොකද රටේ නායකයාගේ කල්කිරියාව හොඳ නැති වුණාම මොකද අපේ රට ඇවිල්ලා කවුරුත් දන්නවනේ බුදුන් තුන්වරක් වැඩපු රටක්. ඒ රටේ ගැලපෙන සුදුසු පුජ්‍යලයට තමයි ඒ රට yaadෙන්නේ. හැබැයි ඒක මහින්ද රාජපක්ෂට yaad දුන්නා අවුරුදු 10ක් 9ක්. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයේ මේ මොන හරි මේ ඔය උඩර වැටි තියෙන්නේ නැති. හැබැයි මේ මිනිස්සු දේශපාලනය කරා. රටේ ආර්ථිකය හැදුවා. රටේ සංවර්ධනයක් කරා. මහින්ද රාජපක්ෂ සංවර්ධනයක් කරා. මම ලංකාවේ මායින් ගමක හිටපු මිනිස්සෙක්. අපි නිදි මරපු තරම් අපේ ඒවා කියලා නිම කරන්න බෑ. හරිද? සමහර දවස්වලට අපි කැලවල් වල. හැබැයි මම මහින්ද රාජපක්ෂට ගරු කරන එකම දේ මේ යුද්ධේ නතර කරන්න දායකත්වය ලබා දුන්න එකට. ඒකට මම එතුමාට හදවතින්ම රෙස්පෙක්ට් කරනවා, ආචාර කරනවා.
ඒ මගේ ලාංකිකත්වය නැතුව වහල්කමක් නෙවෙයි. මොකද යුද්ධයක් දැකපු නැති, යුද්ධයක් අහලා නැති, යුද්ධයෙන් මැරිච්ච මිනිස්සු දැකලා නැති උන්ට ඔය තේරෙන්නේ නැහැ. මොකද අපි ඒවා අත්විඳපු මිනිස්සු. අපි ඒවා දැකපු මිනිස්සු. එහෙනම් ඉදිරියේදී දවසක ඒ හැම දෙයක්ම මම මගේ මේ channel එකේ ඔබලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි විඳපු දුක. අපි කවදාකවත් මේ මහින්ද මහත්තයාගේ යටතේ කාලේ මේ යුද්ධය නැත කරපු එක අපි අමතක කරන්නේ නැහැ. හැබැයි කිසිම දවසක රාජපක්ෂවරුන්ට දේශපාලනය කරන්නෙත් නැහැ. මොකද මට ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ ප්‍රතිපත්තියක ජීවත් වෙන මිනිස්සු. හැබැයි තනින් තනට තම තමන්ගේ වාසියට දේශපාලනය කරන මිනිස්සු නිසා අපේ රටේ අපේ දරුවන්ගේ අනාගතේ රටේ අනාගතේ දවසින් දවස විනාශ වෙනවා. මම මේ කියන කතාව බොරු නම් ඉදිරියේදී මාස කිහිපෙදී බලන්න අපේ රටේ ආර්ථිකය කොතනද තියෙන්නේ, අපේ රටේ මිනිස්සු කොතනද ඉන්නේ, මොකද්ද වෙන්නේ කියන එක මතක තියාගන්න. හරිද? අපේ රට දවසින් දවස කඩා වැටෙනවා. ඒක අනිවාර්යයි. ඒක සිද්ධ වෙනවා. මොකද හේතුව අපට එහෙම කියන්න හැකියාවක් තියෙනවා. අපිට තේරෙනවා නායකයෙක් දැක්කම මේ නායකයා රට ගොඩ ගන්නවද නැද්ද කියන එක. සාමාන්‍ය ડોක්ටර් කෙනෙකුට ලෙඩක් කියනවා වගේ, ගෑරේජ් බාස් කෙනෙකුට වාහනේ ලෙඩක් කියනවා වගේ අපිට පොඩි කාලේ ඉඳලා දේශපාලනේ කියවලා හරිද? ඒක දැකලා අපිට තේරෙනවා මේ මනුස්සයට පුළුවන් ද බැරිද කියන එක. එච්චරයි. එහෙනම් කිව්වේ ගෝඨාභයට බෑ කියලා. ගෝඨාභය පත් කරලා අපි කිව්වා ගෝඨාභයට බෑ කියලා. අපි මහ ලොකු මිනිස්සු නෙවෙයි. ඒක අපිට තේරෙන්න ඕන. හැබැයි අනුර කුමාරටත් බෑ. අනුර කුමාර මොකද්ද කරේ අපේ රටේ? අනුර කුමාර විපක්ෂයේ භූමිකාව මොකද්ද එතුමා කරේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැමදාම කරේ බොරු කිව්වේ. රටේ මිනිස්සු බොරු කිව්වේ. ඔහුගේ විපක්ෂයේ භූමිකාව උනේ බොරු කියන එක. ඔහුට ආණ්ඩුවක් ආපුවම ආණ්ඩුවක් කරන්නේ කොහොමද? ඒකේ කොහොමද කරන්නේ, කොහොමද වෙන්නේ කියන ඔහු හිතුවේ නැහැ. බොරු කිය තමන්ගේ අවස්ථාව හදාගත්ත එක තමයි කරේ. ඒ බොරු විපාකේ අද යා විඳවනව නේද? ඔයාලට පේනවනේ. අද රටේ ජනාධිපතිවරයා එයාට මේවා පාරාවල්ලක් වෙලා කැරක් කෙන විදිය. ඔයාලා බලන්න කලින් තිබ්බ ආණ්ඩු මේ මිනිසුත් එක්ක මොනතරම් අංකරයක් ඇල්ලුවද කියලා. තබන්න හිතට එකගව හිතන්න. මම කියන්නේ එච්චරයි. හරිද? මට මේකෙන් බැලනලා මේ කමෙන්ට් කරා. ඒක ප්‍රශ්නයක් නැහැ. තමන්ට තමන් අවංක වෙන්න ඕන. අංක 1. හරිද? එතකොට මේ මිනිස්සු මොනවද නොකරවුවේ? වෘත්තීය සමිති සියලුම දේවල් ක්‍රියාත්මක කළා. රාජ්‍ය සේවකව මහා පාට්ට බස්සන අඩුම මාස දෙකෙන් දෙකට හරි බස්සනවා. හෙදියෝ බස්සනවා. මේ ඒ වගේම නර්ස්ලා, ડોක්ටර්ස්ලා, ගුරුවරු මොනවද මේ මිනිස්සු අපිට නොකරවුවේ? ඒ හැම දෙයක්ම තියාගන්න නේද අර මිනිස්සු ඔය රටේ ඔය සංවර්ධනයක් කරවුවේ. අර පඩු කරද ගහද්ද මොකද්ද කියලා හයිවේ එකක් හදනකොට පඩු කරද ගහක් ආවනේද මුලට? ඒකේ කවුද? මෙහෙව්වේ JVP එක. අද මොකද උනේ? ඒ පඩු කරදනා ඒක නවත්තන්න සිද්ධ වුණා. අධිකරණේ නතර කරවුවට පස්සේ අද අණ්ඩ කුමාරට මේ පරිප්පුව කණ්ඩ වෙලා තියෙනවා. අණ්ඩ කුමාර නෙවෙයි පරිප්පුව කන්නේ රටේ ජනතාව. එදා රුපියල් උදාහරණයක් විදිහට එදා රුපියල් 100න් කරන්න තිබ්බේ අද රුපියල් 50000න් අණ්ඩ කුමාරට කරන්න වෙලා තියෙනවා. ඒ 50000 කාගේද? අණ්ඩ කුමාරගේ තඹුත් එක වත්තෙන් හම්බ කරපුවද? නැහැ. අපේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳලා බදු ගෙවන මුදල් තමයි අන්න අත රුපියල් 50000ක් වියදම් කරන්නේ. 100න් හදන්න තිබ්බ එක අද 50000ක් වියදම් කරනවා. ඕක තමයි ඇත්ත කතාව. ඔබට සරලව මම කිව්වේ ඒ හින්දා අණ්ඩ කුමාර මේ රට අර මොකාද වගේ යණ යකා කොරහත් බිඳා යනවා වගේ මේක විනාශ කරලා යන්නේ. එදාට ඔයාලා මේ රට ගොඩ ගන්නත් මේ කැපකිරීමම කරන්න වෙනවා. මොකද හේතුව එන මිනිස්සු හරි එන මිනිස්සයා හරි විස්මකර්මයක් නෙවෙයි. ඇලඩින්ගේ පුදුම පහන නෙවෙයි අරන් ඉන්නේ. හරි? එහෙනම් හොඳට මත් තියාගන්න. තමන් ගන්න තීන්දුව తీරන නිසා තමන්ගේ කතිරේ වැරදි විදියට ක්‍රියාත්මක කරන නිසා මේ මුළු සමස්තයටම දුක් විඳින බව මතක තබා ගන්න. බොහොම ස්තුතියි.